පුරුදු චාරිත්‍රවල ඉතාමත්ම වටිනා චාරිත්‍රය තමයි හිසතේගෑමිකයා කියන නැකත් චාරිත්‍රය. අපි අද ඒ ගැන මතක් කතා කරමු. ඈත අතීතයේ ඒ කියන්නේ අනුරාධපුර පොළොන්නරුව දඹදෙණි යුගවලදී මේ චාරිත්‍රය තිබිලා තියෙන්නේ වෙනස්ම ක්‍රමයකට. පෙර රජවරුන්ද මහා විහාරයට හෝ අබේගිරි විහාරයට පවා ගොස් එහි අතිවරයන්න් වහන්සේලාට කියා හිසතෙල් ගාගෙන ඇති බවක් මහා වංශාදී වංශකථාගත තොරතුරුවලද සඳහන් වෙනවා. මෙසේ අතිවරයන්න් වහන්සේලා ලවා හිසතෙල් ගාගෙන ඇත්තේ නිරෝගීමත් ජීවිතයක් මහා ප්‍රඥාවක් ලැබීමටත් යන අරමුණින් බවයි පැවසෙන්නේ. අදටත් නුවර කලාවිය ජනතාව අසන්න නෙලා ගැනීමෙන් අනතුරුව රුක් මූලයකට පූජාවක් පවත්වා ඉන්පසු පන්සලකට ගොස් එහි වැඩවසන බුද්ධ සංකේතයන්ට මල් සහ බුද්ධ පූජාව පූජා කරලා මහා සංඝරත්නය ලවා හිසතෙල් ගා ගැනීමේ චාරිත්‍රය එදා පටන් අද දක්වාම රැකගෙන එනවා. කෙතරම් ධන දාන්නේ භවභෝග තිබුණත් නිරෝගී ජීවිතයක් නැත්නම් ඒට සාපේක්ෂව ප්‍රඥාව නැත්නම් එය නිසරු අර්ථයෙන් තොර වූවක් වෙනවා. මේ නිසාම දුරදිග බලා ඖෂධීය තෙල් වලින් වැඩිහිටියෙකු හෝ ගම්මේ පන්සලේ නායක හාමුදුරුවන් ලවා හිසතෙල් ගා ගැනීමේ චාරිත්‍රය ඉතාම වැදගත් වෙනවා. නැකත් දිනට සුදුසු සුබ වස්ත්‍රාභරණයෙන් සැරසිලා එදිනට නියමිත වන්නා වූ ඖෂධීය ශාකසාර හිසටත් පයටත් තබා ආයුර්වේදයේ සඳහන් ඉහළම ශාකසාර අඩංගු අමුද්‍රව්‍යගෙන සුබ නැකතින් මෙසේ නානුගා හිසතෙල් ගල්වන්නේ ලැබූ දින 365. එහෙමත් නැත්නම් ළඟ වසර උදාවෙන තුරුම කිසිදු උපද්‍රවයකින් ව්‍යසනයකින් තොරව සතුටින් නිරෝගීව ජීවත් වීමට ප්‍රාර්ථනා එක්කිරීමයි. එහෙමත් නැත්නම් ප්‍රාර්ථනා ආරම්භ කිරීමයි. ශීලී කඩිසර ප්‍රඥාවන්ත වගේම නිරෝගීමත් පින්බර දිවියක් ලැබීමේ අරමුණින් මෙම හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරනු ලබනවා. ඉතින් මේ චාරිත්‍රය සිංහල අවුරුද්දේ යෙදී ඇති සුවිශේෂීම වූ නැකත් චාරිත්‍රය වෙන්නේ මෙන්න මේ කරුණ නිසයි. ඉතින් ඔබට සුබ දවසක්. නැවත හමු වෙමු.